හායි යාළුවනේ ඔයාලට කොහොමද? ඔන්න මම අද රස කෑමක් හදන්න තමා හදන්නේ හාල් පිටි වලින්. මේ විදිහට භාජනයක් ලිපේ තියාගෙන ඒකට ඇල් වතුර පොඩ්ඩක් දාගන්න. දාලා ඒක හොඳට නටනකන් ඉන්න. ඒ කියන්නේ හොඳට උතුරුනකන් ඉඳලා ඒකට මිරිස් කුඩුයි ලුණු කුඩු ටිකකුයි දාගන්න ඕනේ යාළුවනේ. පොඩ්ඩක් කොහොම බලාගෙන ඉන්න හදන විදිහ. දැන් මේක උතුරගෙන එන නිසා මම මේකට මිරිස් කුඩු දාගන්නවා. ඔයාලට වැඩිපුර රස ගන්න ඕන නම් මිරිස් කුඩු ටිකක් වැඩිපුර දාගන්න. මට ලුණු කුඩු නැති හින්දා මම ලුණු වතුර තමයි එකතු කරන්නේ. ඒ වුණාට ලුණු කුඩු තමයි හොඳ. අලගාව තියෙනවනම් ලුණු කුඩු දාගන්න. ඊට පස්සේ යාළුවනේ මම මේකට හාල් පිටි කෝප්පයක් එකතු කරනවා. ඒ උණු වතුර එකටම තමයි මේක එකතු කරගන්නේ. ඊට පස්සේ මේ පාන් පිටි ටික එකට එකතු කරගත්තට පස්සේ අපි මේක හිමීට ඔක්කොම ටික එක මිශ්‍රණයක් වෙනකන් අනා ගන්න ඕනේ. මේක පොඩ්ඩක් එක ගුලියකට වගේ ආවට පස්සේ යාළුවනේ මේක නිමුණට පස්සේ අතින් නීට් කරගන්න. මොකද හැන්දෙන් නෙමෙයි අතින් තමයි මේක අර රොටි ගුලියක් වගේ හොඳට නීට් කරගන්න ඕනේ ගුලිය. මේ වගේ ගුලියක් හදාගන්න යාළුවනේ මේ විදිහට. ඊට පස්සේ මොකක් හරි මේ වගේ බෝඩ් එකක් අරගෙන ඒකට කැකුණු හාල් පිටි ටිකක් ඉහගන්න. ඊට පස්සේ යාළුවනේ මේ විදිහට මේක වඩා ගන්න. ඒ ලෑල්ල උඩට දාලා ඊට පස්සේ අපි කැමති විදිහකට අපිට කෑලි කපා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට කෑලි කපා ගන්න යාළුවනේ. මේක අතේ ඇලෙන ගානට එනවනම් මේ හාල් පිටි චුට්ටක් උඩින් ඉහළ ගන්න. මම මේ කෑලි කපලා ඇලෙන ගානට ආපින්ද හාල් පිටි චුට්ටක් ඉහළ ගත්තා. ඊට පස්සේ තෙලේ බැද ගන්න තමයි තියෙන්නේ, බලාගෙන ඉන්න. ඊට පස්සේ තෙල් ටිකක් තාච්චියට දාලා තෙල් එක උතුරනකොට මේ කෑලි ටික දාගන්න තමයි තියෙන්නේ. දැන් අපි තෙලට දාගමු. රන්වන් පාට වෙනකොට බාගන්න යාළුවනේ. ඊට පස්සේ මේ ටිකට මිරිස් කුඩු ටිකක් ඉහ ගන්න ඕනේ යාළුවනේ. ඊට පස්සේ මේකට යාළුවනේ මිරිස් කුඩු ටිකක් අපි ඉහ ගන්න ඕනේ. එහෙම මිරිස් කුඩු ටික ඉහ ගත්තට පස්සේ කණ්ඩ තමා තියෙන යාළුවනේ. මේක හොඳට ක්‍රිස්පි ගතියට එනකම්ම බෙද ගන්න ඕනේ. බාගෙට බෙදලා ගන්න එපා. පපඩම් වගේ හොඳට කැඩෙන ගානට වෙනකම් බෙද ගන්න. එතකොට තමයි මේක මාර රහක් තියෙන්නේ. ඔයාලා try කරලා බලන්න. පොඩි වේදමයි යන්නේ, පොඩි වෙලාවයි යන්නේ. තේ බොන්න එහෙම නියම කෑමක්. එහෙනම් යාළුවනේ බායි බුත් සරණයි. වීඩියෝ එක හොඳ නම් like එකක් කමෙන්ට් එකක් දාන්න.